ආයිබෝවන් මధుරි සේනාරත්න YouTube channel එකට ආව ඉතාමත් මාදරෙන් පිළිගන්නවා. අද මම හිතුවා ඩේ බ්ලොග් එකක් පටන් ගන්න ඕනේ කියලා. ඉතින් අද ඉරිදා දවසක් අපිට නිවාඩු දවස. අපි තුන්දෙනාම අද ගෙදර ඉන්නවා. ඇත්තටම කියනවා වොෂින් මැෂින් එකේ ප්‍රශ්නයක් නිසා රෙදි ටික ඔක්කොම කොමරි සේදුවත්තේ ඒක රිපෙයාර් කරන්න උනේ නැතොත් එහෙම ඊළඟ සතියේ ඉතුරු වෙන නිසා ඉස්සලා මේ ටික කරලා ඊට පස්සේ බබාගේ කෑම ටික හදලා යාට කවලා යාට වොෂ් දාලා ඊට පස්සේ නිදි කරවලා ඊට පස්සේ අපි හිතුවද පාන් දෙයට කමු කියලා. ඒ නිසා මම ගෙදර හැදුව පරිප්පු කිරට උයලා බිත්තර තැම්බුවා. දැන් මම පානුත් එක්ක මාළු හුදු ටිකක් අරගෙන එනවා. ඊට අමතරව තව පුංචි වැඩ කිහිපයක් තියෙනවා. ඉතින් ඒ දේවල් ටිකක් ගන්නත් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා අද දවසේ ගෙවෙන හැටි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. මුලින්ම ගියේ වොෂින් මැෂින් එක ගැන ඉන්ෆෝම් කරන්න. ඊට පස්සේ පොඩි දේවල් ටිකක් ගන්න පාන් විශේෂයෙන් පාන් අරගන්න ගියා. මේ විදිහට මාළු හොදි බිත්තර එතකොට පරිප්පුත් මේකටම දාගත්තාම පුදුම රසක් නේ තියෙන්නේ. මේක කියන්නේ මේ කම්බිනේෂන් එක කාලා තියෙන අය දන්නවා ඇති මේකේ රස. ඉතින් මේ හස්බන්ඩ්ට මුලින්ම මම සර්ව් කරා. අලුත් අවුරුද්දට ගේ අස්පස් කරාට පස්සේ මට මේ වෙනකන් ඩීප් ක්ලීන් කරන්න බැරි වුණා. ඉතින් එදිනෙදා ඒ දේවල් ටික අතුපතු ගාලා දානවා. සාමාන්‍යයෙන් ඇහැට පේන මට්ටමට පිහ දාලා ඒ ටික ක්ලීන් කරලා දානවා මිසක ඩීප් ක්ලීන් කරගන්න බැරි වෙච්ච නිසා මම හිතුවා ඉතින් අද දවසේකට හොඳම දවස කියලා. ඉස්සර වගේ සතියේ ඉරිදා දවස වෙනකොට ඔක්කොම ටික කම්ප්ලීට් කරගන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඉතින් එතකොට සමහර දවස්වලට සතිය මැද්දේදී නිමාඩු වැටුනහම එහෙමත් කරගන්නවා. ඉතින් මේ කාලෙදී විශේෂම දේ තමයි ඉතින් බබාව අසනීප වුණා එක දිගටම සහ යාගේ අර ශරීර වෙනස්කම් වෙනවා. ඉතින් දත් එහෙම එනකොටත් අර යාට අපහසු වෙන. ඉතින් එතකොට එයා ළඟම ඉන්න ඕන. ඉතින් ඒ නිසා ගොඩාක් වැඩ මගේ අතින් මිස් වුණා. ඇත්තටම ජොබ් එකට යන්නත් බැරි වුණා. පන්තිත් චුට්ටක් කරගන්න බැරි වුණා. ඉතින් ආපහු ඒ විරාමයකින් පස්සේ ඉතින් නැවතත් සුපුරුදු පරිදි වැඩ කටයුතු ටික ආරම්භ කරගෙන යනවා ඉස්සරහට. මම කිව්වා වගේ ඉතින් මේ අම්මා කෙනෙක් කියන චරිතය ඇතුළේදී මාරම එක චැලෙන්ජින්. ඉතින් මොකද අපිට කිසිම දෙයක් කලින් තීරණය කරන්න බෑ. හෙට දවස කොහොමද ගත කරන්නේ කියන එක හරියටම තීරණය කරන්න බෑ. කොහොමද ඉතින් අවිනිශ්චිතයි තමයි. නමුත් අර තනියෙන් ඉන්න කාලයට වඩා තනියෙන් ඉන්න කාලේ නම් කොයි විදිහකින් හරි රෑ 12ට හරි ඉවර කරනවා කියලා ඒ වැඩ ටික ඔක්කොම අපිට to do list එකක් හරි හදලා ඒ ටික ඉවර කරගන්න පුළුවන්. නමුත් මේ අම්මා කියන චරිතය ඇතුළේදී එහෙම කරන්න බෑ. ඒ හැමදේම රඳා පවතින්නේ අපේ පැටියාගේ ක්‍රියාකාරීත්වයත් එක්ක ඇක්ටිවිටීස් එක තමයි හැමදේම රඳා පවතින්නේ. ඉතින් ඉස්සර වගේ මට අවශ්‍ය තැන් වලින් මෙහෙම බඩු ටික තියාගන්නත් විදිහක් නැහැ. මොකද බබා ඒ හැම තැනම තියෙන දේවල් ටික අදිනවා. එතකොට ඉතින් මං කරන්නේ ඔය වලං ඒ භාජන ඒවා අස්සට යාගේ සෙල්ලම් බඩුත් දාලා ඉතින් අර බැලුමට පර්ෆෙක්ට් ගතියක් නැති වුණාට ඉතින් සාපේක්ෂව අස්කර ගත්තා එදා දවසේ. ඒ ටික අස්කරාට දැන් බලන්නකෝ සාලේ හැටි. දැන් අම්මි ඔක එකපාරක් දැම්මහම නම් පැටියට අල්ලන්න හොඳ නෑ. හොඳද? අලුත්ම හින්දා හොඳයි. මේ අපේ පැටියා දැන් සයිස් එක ලොකු වෙලානේ. චූචි පැටියා. අම්මිගේ තුදුපන එක සයිස් එක ලොකු වෙලා යා. තාම ඉතින් මේක දාන්න පුළුවන්. නේද? තාම දාන්න පුළුවන්. නේද? චූටි කකුල් වලට හිර වුණොත් එහෙම කියලා තමයි අම්මි අරන් දුන්නේ අලුත් සපත්තුව. ඔව්. ඔව්. ඇයි? අම්මිට දෙකක් ගත්තා අලුතෙන්. මේ දෙක. ඔව්. දැන් පැටියට මෙට්‍රස් එකක් හදන්න තමයි හදන්නේ. ඔයාලට මතක ඇති මෙයාගේ කොට් ෂීට්ස් උත් මම ගෙදර තමයි මේ විදිහට ගෙනහලා හැදුවේ. ඉතින් මෙට්‍රස් එකකුත් මේ විදිහට හදන්න මම හිතාගෙන ඉන්නවා.
උදේ ගෙන ආපු පානුත් තිබ්බා. ඒ දෙක මැද්දට මේ විදිහට බටර් පෙති දෙකක් දාගෙන කාලා බැලුවා. ඒක මම කොහොමද මේ විදිහට ආසයි. ඉතින් අර කරිස් එක කරනවට වඩා. සුදු පුතා මොකද කරන්නේ? ඒ පොල් කන්නේ නෑ අම්මේ. එහෙම හොඳ නෑ. හොඳද? සෙල්ලමක් දානවා පොල් කටක් එක්ක. අපි දැන් වොෂ් එකක් දාගමු. මගාව තිබ්බ රෙද්දකුත් දාලා මම එයාට මෙට්‍රස් එකක් හරි ගැස්සුවා. ඇත්තටම කියනවා නම් බීම හොඳටම මෙසි වෙලා තියෙන්නේ. ඉතින් මේක අස් කරන්නේ ආපහු මේ දැන් අස් කරලා ඇත්තටම තේරුමක් නැහැ. බබා රෑ නිදාගත්තාම තමයි අස් කරන්නේ. මට හවස 7ට ක්ලාස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉතින් බබාව 6:00 විතර නිදි කරලා ඒ අතරතුර පැය භාගයකට ගාලා අස් කර ගන්නවා. ඒ අරුණාම ඇත්තටම අස් කරලා තේරුමක් නැහැ. මේ දැන් අර පිළිවෙලට ඒ කියන්නේ චුට්ටක්වත් එහෙට මෙහෙට හැඩි වෙලා මේද එක ගානට කෙලින්ද ඒ වගේ නිකන් ඔළුවේ තියෙන දේවල් ඔක්කොම අයින් කරගන්න වෙනවා මේ බබාලා හම්බුනාට පස්සේ. මොකද යාලා එහෙම තියන්නේ නැහැ. පොඩ්ඩක් ඔය යන ගමන් කක් හරි බිම දාගෙන යන්නේ. ඉතින් පේනවනේ ඉතින් මේ හැම තැනම හැඩි වෙලා. මම යාට අවශ්‍ය කරන තව දේවල් ටිකක් මේ මට හදාගන්න පුළුවන් දේවල් ටික හදාගන්න ගමන් ඉන්නේ. ඉතින් මේ මෙට්‍රස් එක නම් හරි. මගාව මේ රෙද්දා තිබ්බා. ඉතින් මම වටේට මේ වගේ පොඩි රේන් දෙකුත් ඇල්ලුවා ලස්සනට. ඉතින් මගේ පැටියට මේක ඇති කියලා මම හිතනවා තව චුට්ටක් ලොකු වෙනකම්. අර කලින් තිබිච්ච කොට් ෂීට්ස් මතක නම් ඕගොල්ලන්ට මම ඔයාලට ටිකක් දාලා පෙන්නනම් අපි මේවා හදන ඒවත් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා. දැන් මීට වඩා ටිකක් ලොකුයි. ඉතින් මේකේ අර වටේට තිබිච්ච ඒවා මම ගැලෙවුවා මෙයා කටේ දැම්මොත් කියලා. මීට වඩා ටිකක් ලොකුයි. සහ මේ හොඳට මේක thickness එක වැඩි. ඝනකම වැඩි තියෙනවා මේක මේ කුෂන් එක. ඒ නිසා ඉතින් කොට් ෂීට්ස් උත් යවනවා. කොට් ෂීට්ස් උත් යවනවා. මාරුට 3ක් යවනවා. ඊට අමතරව එයාට දැන් මේ මෙට්ටෙත් යවනවා. චූටි කොට්ට එහෙම යවලා තියෙන්නේ රෝලර් පිලෝස් එහෙම. රෝලර් පිලෝස් නම් ඇත්තටම අර යාළගේ ගම් වතුර තත්ත්වය එක්ක නැති වුණා මං හිතන්නේ. දැන් ආපහු මම යවුවේ නැහැ. චූටි කොට්ට නම් යවුවා සහ ලොකු කොට්ටයක් යවුවා එයාට කවනකොට ලේසි වෙන්න. ඉතින් දැන් චූටි කොට්ටෙට පිලෝ කේසස් 5යි සතියේට ලොකු කොට්ටෙට පිලෝ කේසස් 5යි. ඒ විදිහට තව අලුතින් මේ ඇඩ් වෙනවා අර ඇඟ පිහින රෙද්දී ඒවට අමතරව. ඊට අමතරව දැන් දන ගාගෙන යන නිසා දැන් කලින් නම් ඩයපර් එක පිටින් යා හිටියේ. දැන් දන ගාන නිසා අර දනිස් කළු වෙන නිසා ටිකක් දිග කලිසම් එවන්න කියලා තියෙන්නේ. උඩට නම් අඳන්නේ නැහැ. මොකද මෙයාට ටිකක් දාඩියක් දානවා. මේ ඉතින් හොඳට නටනවානේ. ඒ නිසා ඒගොල්ලන් මේ එහෙම අර ළමයින්ට ළමයි විදිහට ඉන්න තියෙන හොඳ ඩේ කෙයා එකක්. ඉතින් හොඳට මිදුලට එහෙම දානවා. ඉතින් මම නම් හරි කැමතියි. මේ ඇඳුම් වල කුණු ගෑවිලා එහෙම වෙලා තියෙනවා කියන්නේ ඉතින් ළමයි හොඳට සෙල්ලම් කරලා ඇක්ටිව් විදිහට ඉඳලානේ. ඉතින් මේ ඒගොල්ලන් අර හොඳට බලනවා ඇත්තටම. කො බලන්න ලස්සනයිද කියලා. කො බලන්න ලස්සනයිද කියලා ලස්සනම ලස්සනයි යන්නේ. ඔයි. චූටි මැණික් ගාල කොහොමද? හලෝ. ජීවිතේ වේදනාවල් කියන දේවල් වල හැම ටයිප් එකක්ම වගේ අත්විඳලා තියෙනවා. ගොඩක් දුරට. නමුත් බබා ලෙඩ වෙනවා කියන වේදනාව නම් ඇත්තටම ඒක කොහොමද දරාගන්නේ කියන එක හිතා ගන්න අමාරුයි. ඒක දිහා බලන් ඉන්නත් හරි අමාරුයි නේද? අර වටේට දාර දෙන ඉඳ හොඳයි. කොහොමද අඩු කරන්නේ? බර දාලා තමයි අඩු කරන්නේ.
මගේ රෝස මලන්නේ මේ. දරුවෙකුට අම්මයි තාත්තයි කියන දෙන්න ඇත්තටම දෙවිවරු කියලා කියන්නේ නිකන් නෙමෙයිනේ නේද? ඒක කවදාවත් ඒ කියන්නේ අපි උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ ඉතින් අම්මා හරි තාත්තා හරි දෙන්නෙන් කෙනෙක් නැති ළමෙක් කියලා. ඉතින් එතකොට තනියෙන්ම ඒ සටන කරන්න වෙනවා. නමුත් මම කියන්නේ අපිට එහෙම ඒ අඩුව සම්පූර්ණ කරන්න කොච්චර අමාරුයිද නේද? ඒ කියන්නේ අම්මගෙන් ලැබෙන දේ වෙනම දෙයක්, තාත්තගෙන් ලැබෙන දේ වෙනම දෙයක්නේ. ඉතින් අපි දෙන්නට ඇත්තටම කියනවා නම් අපි දැන් මේ දවස්වල අපි මහන්සි වෙන තරමට අපිට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් අපි මාර විදිහට මහන්සි වෙනවානේ. නමුත් අපි උත්සාහ කරනවා අපිට ලැබිච්ච නොලැබිච්ච විශේෂයෙන් ඒ හැමදේම අපේ දරුවට දෙන්න. ඉතින් එහෙම ඒ වෙනුවෙන් යන ගමනේදී සමහර වෙලාවට අපිට හැමෝගෙම හිත සතුටු කරන්න බෑ. නමුත් මගේ දරුවා අපේ දරුවා සතුටින් සැහැල්ලුවෙන් එයාගේ දේවල් ටික කරගන්නවා නම් මම හිතනවා ඉතින් අර යම් තාක් දුරකට සාර්ථකයි කියලා. හැමදේම අපිට භෞතික දේවල් වලින් සාර්ථකත්වෙ මනින්න බැහැනේ. ඉතින් ඇත්තටම කියනවා නම් මාරම චැලෙන්ජින්. මම අර කලින් කිව්වත් වගේ හැමෝම අපි දිහා එකම විදිහට ඒ කියන්නේ ආශිර්වාදාත්මකව විතරක් බලන අය අපිට හොයාගන්නත් නැහැ. විවේචකයෝ විතරක්ම හොයාගන්නත් නැහැ. ඉතින් ඔය දෙකම සමසමව හරි වැඩිපුර එක පැත්තකට හරි ඒ විදිහට අපිට ඉතින් හම්බ වෙනවා. ඉතින් විශේෂයෙන් මේ වීඩියෝස් බලන පිරිස අතර හොඳ ලස්සන අදහස් තියෙන ලස්සන හිත් තියෙන පිරිසක් මට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන මම මාරම සතුටු වෙනවා මම මේ විදිහේ YouTube channel එකක් පටන් ගත්ත එක ගැන. ඊට පස්සේ රෑ වෙලා මම හිතුවා ෆ්‍රිජ් එක ඩීප් ක්ලීන් කරත් හොඳයි කියලා. ගොඩාක් එළවලු එහෙම අරගෙන ආවෙත් නැහැ. ඉතින් දැන් එළවලු මාර ගණන්නේ මේ ටිකට ඇත්තට 3000 ගාණක් විතර ගියා. 3000 ගාණක්ද ඊට වැඩියද මම දන්නේ නැහැ. මම ඇත්තටම හිතුවේ නැහැ එච්චර ගාණක් යයි කියලා. මේ එළවලුත් එහෙම ඉතින් ලොකුවට අරන් තිබ්බේ නැහැ. නමුත් ඉතින් එහෙම යනවා ඇත්තටම. එළවලු මාර ගණන් නෙමේ ටිකේ. ඉතින් මම කොහොමත් ලොකු එළවලු ප්‍රමාණයක් අරගත්තේ නැහැ. සතියකට වගේ ඇති වෙන්න තමයි අරගත්තේ. බලන්න මේ බලන්නකො පොල් හැම තැනම. බලන්න තාත්ති මොකද ගෙනල්ලා තියෙන්නේ කියලා. තාත්ති එක අරින්නකො පුළුවන් නම්. අරින්න. අනේ අරින්නකො. කොහෙන්ද මේ අර මෙයාගේ ඇඳුම් හැම ගන්න කෙන්ද ගත්තේ? කලින්කට වඩා ලොකුයිද? මේකේ ගොඩක් දේවල් තියෙනව නේද? මේ බලන්නකො සුදු පුතේ තාත්ති පැටියට ගෙනලා තියෙන දේ මේ. මේ බලන්න. හැබැයි දැන් මේ කලින්ට වඩා අර සිදුරු වල මේක හැම වැඩි ලොකුකම ලොකු එක. මේකත් හොඳයි නේද? සුදු පුතේ ඉස්සර තාත්තේ ඔයානේ මෙතන ඉඳගෙන ඉන්නේ. එකසුදු පුතේ කටේ ගහන්නේ නැහැ. We have to boil. හොඳට උණු කරලා නටවල ගන්න ඕනේ. හොඳට උණු කරලා නටවල මේකෙත් තියෙනවා අර මෙහෙම මේ රෆ් ගතිය තියෙනවා මේ. අනේ. බින්දෙන් ඉස්සරහට නෑනේ පිටරක් තියෙ නෑනේ. මේ කොටන්න එහෙම දාඩම් මිරි කන්න වගේ